බර අඩු කරද්දී සප්ලිමන්ට් ගන්න පුළුවන්ද? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේක. අද අපි බලමු බර අඩු කරද්දී ඔයාලට ගන්න පුළුවන් සප්ලිමන්ට් කීපයක් ගැන. ක්‍රියේටින් ප්‍රී-වර්කවුට් ෆිෂ් ඔයිල් වගේ සප්ලිමන්ට් ඔයාලට කිසිම ගැටලුවක් නැතුව බර අඩු කරද්දී උනත් ගන්න පුළුවන්. මොකද කැලරිස් ප්‍රමාණයෙන් ලොකු බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙතනදී මේ කියන සප්ලිමන්ට් වලින් ඔයාගේ දවසේ කැලරි අවශ්‍යතාවයට. අපි දන්නවා මේ වෙද්දී කැලරි හිඟයක ඔයා ඉන්න අවශ්‍යයි. ඔයා බර අඩු කරනවා නම් මේක දහනය කරනවා නම් අනිවාර්යයෙන්ම කැලරි හිඟයක ඉන්න අවශ්‍යයි. ඉතින් මේ කැලරි amount එක එහෙම නැත්නම් කැලරි ප්‍රමාණය ගැන සැලකිලිමත් වීමේදී අපිට ලොකු බලපෑමක් කරන්නේ නැති සප්ලිමන්ට් තමයි මේ ක්‍රියේටින් ෆිෂ් ඔයිල් සහ ප්‍රී-වර්කවුට් කියලා කියන්නේ. එතකොට බලපෑමක් කරන සප්ලිමන්ට්ස් ගත්තාම අපිට ගන්න පුළුවන් whey protein සහ mass gainers. මේ සප්ලිමන්ට්ස් ඍජුවම අපේ කැලරිස් වලට කැලරි amount එක එහෙම නැත්නම් කැලරි ප්‍රමාණයට ශක්ති ප්‍රමාණයට බලපෑමක් කරනවා. මොකද සාමාන්‍ය අපි දන්නවා whey protein එක යම්කිසි කැලරිස් ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙනවා. mass gain එකත් එහෙමයි. mass gain එකත් යම්කිසි කැලරි ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙනවා. අපි දන්නවා mass gainers කියන සප්ලිමන්ට් එක ගොඩාක් අපි ලබා දෙන්නේ ගොඩක් කෙසඟ එහෙම නැත්නම් ගොඩක් කෑම කන්න රුචියක් නැති නමුත් ඇඟට පෝෂණ අවශ්‍යතාවය ටිකක් වැඩිපුර තියෙන කෙනෙක්ට තමයි අපි ගොඩක් වෙලාවට මේ mass gain වගේ සප්ලිමන්ට් රෙකමන්ඩ් කරන්නේ නැත්නම් හඳුන්වා දෙන්නේ යාළගේ දවසේ කැලරි අවශ්‍යතාවය නැත්නම් යාගේ දවසට අවශ්‍ය කැලරි අතිරික්තය සම්පූර්ණ කරගන්න. ඉතින් ඒ වගේ සප්ලිමන්ට් එකක් කොහොමවත් බර අඩු කරන කෙනෙක්ට අපි රෙකමන්ඩ් කරන්නේ නැහැ. අපිට බර අඩු කරන කෙනෙක්ට නමුත් එයාගේ දවසේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගන්න රෙකමන්ඩ් කරන්න පුළුවන් සප්ලිමන්ට් එකක් තමයි මේ whey protein එහෙම නැත්නම් අපිට beef protein කියලා කියන්නේ. මෙතනදී ඍජුවම අපේ කැලරි වලට යම්කිසි බලපෑමක් සිද්ධ වෙනවා whey protein එකක් ගද්දි එහෙම නැත්නම් beef protein එකක් ගද්දි. අපි බලමු පොඩි කේස් ස්ටඩි එකකින් කොහොමද මේ කාරණාව සිද්ධ වෙන්නේ කියලා. ඒ අපි කේස් ස්ටඩි එකට භාෂණය කරන්නේ දවසට කැලරිස් 2500ක ශක්තිය අවශ්‍යතාවයක් තියෙන කෙනෙක්ට කැලරි 2250ක් එහෙම නැත්නම් ශක්තිය 2250ක් දෙන අවස්ථාවක්. මෙතනදී කැලරිස් මේ 2250 ඇතුලේ ග්‍රෑම් 125ක් එයාට දවසට අවශ්‍ය වෙලා තියෙනවා ප්‍රෝටීන් වශයෙන්. අපි බලමු කොහොමද මෙතනදී whey protein එක දායක වෙන්නේ කියලා. ඔයාලට මේ පේනවා වගේ whey protein එක සර්වින් එකක් ගන්න කෙනෙක්ගේ ප්‍රෝටීන් ප්‍රමාණය ග්‍රෑම් 25ක් අර දවසේ අවශ්‍යතාවයෙන් අඩු වෙනවා. එතකොට එයා දවසට කෑමෙන් ගන්න ඕන ප්‍රෝටීන් ප්‍රමාණය ග්‍රෑම් 100ක් වෙනවා. එතකොට එහා පැත්තෙන් අපිට පේනවා කැලරිස් ප්‍රමාණය කැලරිස් 2250ක් තියෙනවා. එතනින් කැලරිස් 100ක් අඩු වෙනවා. එතකොට එයාට කැලරිස් 2150ක් තියෙනවා කෑමෙන් ආවරණය කරගන්න. එතන මේ උඩ කොටසින් පෙන්නලා දෙන්නේ ඔයා whey protein serving එකක් ගන්න කෙනෙක් නම් whey protein serving දෙකක් ගන්න කෙනෙක් නම් අපි පල්ලෙහාදී අපිට බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් එක serving එක 25යි දෙකක 50ක් තියෙනවා. ග්‍රෑම් 50ක් අඩු වෙනවා. එතකොට 125න් 50ක් ගියාම අපිට 75ක් තියෙනවා. අපිට ග්‍රෑම් 75ක ප්‍රමාණයක් කෑමෙන් ආවරණය කරගන්න වෙනවා ප්‍රෝටීන් ප්‍රමාණය. ඊළඟට කැලරිස් පැත්තට ගියොත් එහෙම 2250න් 200ක් අඩු වෙනවා. එතකොට අපිට 2050ක ප්‍රමාණයක් තියෙනවා කෑමෙන් ආවරණය කරගන්න කැලරිස්. ඉතින් මේ විදිහට තමයි කැලරි හිඟයට whey protein එකක් බලපාන්නේ. ඔයා whey protein එකක් ගත්තා කියලා කිසිම වෙලාවක ඔයාගේ කැලරි හිඟයට ඒක අහිතකර විදිහට බලපෑමක් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් ඔයාගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න එක පහසුවක් තමයි වෙන්නේ. අපි ගත්තත් කැලරිස් 2250ක වගේ කේස් ස්ටඩි එක. එතනදී ඔයා whey protein serving දෙකක් ගත්තත් ඉතාමත් අඩු කැලරිස් ප්‍රමාණයක් තමයි ඔයාගේ දවසට ගන්න අවශ්‍ය කැලරි ප්‍රමාණය. හිම තමයි කැලරි හිඟයෙන් අඩු වෙලා යන්නේ. ඊටු සෑහෙන ප්‍රමාණයක්. සාමාන්‍ය කැලරි 2000ක වගේ ප්‍රමාණයක් ඉතුරු වෙනවා ඔයාට කෑම බීම වලින්. ඉතින් මේ වගේ තත්ත්වයකදී ඔයාලට කිසිම ගැටලුවක් නැතුව whey protein එකක් පරිහරණය කිරීමේ හැකියාව තියෙනවා. fat loss එක එහෙම නැත්නම් අපි කියන මේද දහන අවස්ථාවකදී බර අඩු කරන අවස්ථාවකදී වුණත් ඔයාට කිසිම ගැටලුවක් නැතුව ඔයාගේ ඩයට් එකට මේ ප්‍රෝටීන් එකක් එකතු කරගන්න පුළුවන්. මේක ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක්. ඉතින් මම හිතනවා මේකේ ස්ටඩි එකත් එක්ක මේ ප්‍රශ්න විසඳෙන්නේ නැති කියලා. ඔයාට කිසිම ගැටලුවක් නැතුව whey protein එකට යාමේ හැකියාව තියෙනවා. සප්ලිමන්ට් එකට යාමේ හැකියාව තියෙනවා. ඒක ඔයාට කොහෙදිවත් ඍණාත්මක විදිහට බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔයාගේ fat loss එකේම නැත්නම් බර අඩු කරන ප්‍රෝග්‍රෑම් එකේදී. ඉතින් මේ ඔයා දන්න ෆිට්නස් වල නොදන්න කරුණු දැනගන්න තැන Free Fitness by General.